Hello ළමයි, good morning. ඉතින් ඔය තියෙන්නේ මගේ කාමරේට පේන morning view එක. ලස්සනයි නේද ළමයි? ඈතින් කන්දක් පේනවා. ඊට හොඳටම වැහලා තියෙන්නේ. ඒකයි ඔය මේ නිකන් වැහිබර ගතියක් වගේ තියෙන්නේ. ඊයේ රෑ වැස් එක. උදෙත් පොඩි චුරු චුරුවක් තිබ්බා. ඒක අවුලන්නේ නැහැ. ඉතින් ඔයාලට කොහොමද? මම අලුතෙන් තමයි මේ channel එක පටන් ගත්තේ. ඉතින් ඔයාලව සාදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද මේ කොහෙද යන්නේ කියලා බැලුවොත් යන තැන ඉස්සරහට කියන්නම්කෝ. ඉතින් බලන්න අද මම ඇඳගෙන යන outfit එක. හරිද? මේකේ මම ඔයාලට කියන විස්තරයක් නිසා ඒක හදන්න. ඉතින් ළමයි ඔය අඩමු කොඩම ටිකක් ගාගෙන මම ලේස්ති වුණා අර කිව්ව ගමනේ යන්න. ඉතින් ඔයාලා බලන්න ඇති කොහෙද දැන් මේගොල්ලෝ යන්න හදන්නේ කියලා. ඉතින් ඔයාලා ඔක්කොටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි ඔයගොල්ලෝ යන්න ඉන්නවා නම් පොත් ප්‍රදර්ශනයට 2025 BMICH එකේ පොත් ප්‍රදර්ශනයට. ඒකට තමයි මායි අම්මයි නංගි මේ යන්න ලේස්ති වෙලා ඉන්නේ. ඔය ඉතින් මම ඔයාලා දැන් හිතනදි කෝයකෝ මූණ කියලා. මූණ නම් දැව පෙන්නන්න විදිහක් නැහැ. මං ලැජ්ජයි අත්‍තරම. යන්නේ අපේ අම්මයි නංගි. මේ ඉන්නේ අපේ එහා පැත්තේ ගෙදර බල්ලා. ටොමි. ඉතින් මේ දැන් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මේ අපි බස් වලට යන ගමන් තමයි ළමයි ඉන්නේ. ඉතින් අපි යන්න ඕන අවිස්සාවේල්ල පිටකොටුව පරණ පාර. ඒ කියන්නේ තුනෙන් එකේ බස් එකේ තමයි යන්න ඕන. අලුත් පාරෙන් ගිහින් යන්න පුළුවන්. ඊට පරණ පාරෙන් තමයි අපි යන්නේ හැමදාම. ඉතින් දැන් ඔය යන ගමන් තමයි ඉන්නේ. පරණ පාරේ ගිහින් කඩුවෙලින් බැහැලා 177 කඩුවෙල ගොල්ලොපිටියේ ගිහින් ගිහින් ඊට පස්සේ බහින්න ඕන ඩී.එස්. සේනානායක හන්දිය. ඒ හන්දියෙන් බැහැලා පයින් යන්න පුළුවන්. ඔන්න අඟුලාන කිරිබත්ගොඩ මේ බස් එකේ යන්නත් පුළුවන්. පයින් යන එක ඇඟටත් හොඳ නැහැ. ඉතින් අපි පයින් තමයි ගියේ. ඔන්න ඔයාලා සාදරයෙන් පිළිගන්නවා කඩුවෙල අහස යටට. කඩුවෙල ඉන්න ළමයි පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැන් අපි මේ යන ගමන් ඉන්නේ BMICH එකට යන පාරේ. බලන්නකො ළමයි අද නම් හොඳට පායලා තියෙන්නේ අහස මාර ලස්සන. බලන්නකො ළමයි අහසේ ලස්සන. ඉතින් වාහන ගොඩක් යනවා. ගොඩාක් සෙනගින්න අපි අද්දිත් මිනිස්සු පොත් අරගෙන යනවා. ඉතින් මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මට වීඩියෝ කර කර ඉන්න හිතුණා අහස විතර. ඔයාලා ගණන් ගන්න එපා ළමයි මම මේ වේගෙන් කියවගෙන යනවා. මට පොඩ්ඩක් කියවීමේ හැකියාව ඉතා හොඳින් තියෙනවා. පොඩ්ඩක් නෙවෙයි ඉතා හොඳින් තියෙනවා. ඉතින් ඔයාලා හිතන්න එපා මගේ කතාව. ඉතින් දැන් මේ මායි අම්මයි නංගි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම මෙතන මේ කී යන්නේ ළමයි මෙතන දැන් වතුර මලක් තියෙනවනේ ලස්සන ෆොටෝ ගහන්න. ඒක දාලා තිබ්බේ නෑ. මම දාලත් නෑ අද ෆොටෝ එකක් ගන්න. බලන්නකො ඉතින් නැත්තම් ඉතින් ලස්සනට තියෙනවා. ඒක ගැන තමයි මම මේ අම්මට නංගිටයි කී යන්නේ. ඔන්න ඔයාලව පිළිගන්නවා 2025 International Book Fair BMICH. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ ළමයි. වැඩි වීඩියෝ අල්ලන්න බෑ. මිනිස්සුන්ගේ මූණු පේනවනේ. මිනිස්සු කැමතිද නැද්ද කියලා මන් දන්නේ නැහැ. අනික මම වීඩියෝ කරන්නේ අලුතෙන්. ඉතින් පටන් ගත්ත විතරයි. පටන් ගත්ත ගමන් කොපිරයිට් එකක් වැදෙයි නැත්තම් මට මිනිස්සු ආසත් නැහැ නේද? නැත්නම් මිනිස්සු මේකට කමෙන්ට් දෙයි අයියෝ මෙතන මගේ මූණ පේනවා. මගේ මූණ පේනවා. දන්නේ නැහැ මිනිස්සුන්ගේ කැමැත්තක්. ඉතින් මෙතනට මුලින්ම ගියේ ළමයි අපේ මේ නංගිට grade 12 13 රිසර්ච් බුක් ගන්න.
බයොලොජි වල. එතකොට බයොලොජි වල 12 රිසර්ච් බුක් එක විතරයි තිබ්බේ, 13 එක තිබ්බේ නෑ මෙතන. ඉතින් අපි මෙතනින් ගත්තේ රොසසර්ගේ විවරණ. ඔයාලා දන්නවා ෆිසික්ස් කරන ළමයින රොසසර් විවරණ කොච්චර ඉම්පෝටන්ට්ද කියලා. ඉතින් ඒක නිසා ඒවා ගත්තා. ඒ වුණාට ළමයි මේ 2024 ඒවා තිබ්බේ නෑ, මේ ළඟ පාත ඒවා 2018 වගේ තමයි තිබ්බේ. ඉතින් මෙතන තිබ්බලා මේ ජාතික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තැන. එතන තිබ්බ හැම විෂයකටම රිසෝස් බුක්. ඔයාලට ඕන නම් ගිහලා ගන්න පුළුවන්. 120ක ඩිස්කවුන්ට් එකක් දෙනවා මෙතනින්. ගොඩක් තැන්වල 120ක ඩිස්කවුන්ට් තමයි ළමයි තිබ්බේ. ඉංග්‍රීසි බුක් කියවන අයට ඉංග්‍රීසි බුක් තියෙන තැන්වල තිබ්බා 150ක ඩිස්කවුන්ට්. ඉතින් මේ මෙතන ළමයි මේ මොහන් රාජ් මඩවල සර්ගේ පොත් තියෙන්නේ. ඕන පොතක් තියෙනවා. සෑහෙන්න ප්‍රයිස් එක අඩු කරලා තිබ්බේ. මෙතන මොහන් රාජ් මඩවල සර් හිටියා ළමයි. ඉතින් මේ අලුතෙන් පොතක් ඇවිල්ලා තිබ්බා ටොක්සික්ද මොකක්ද කියලා එහෙම පොතක්. ඒක ගන්න අයට සර් අස්සම් කරලම දෙනවා. ඉතින් බලන්නකො ළමයි ඔක්කොම පොත් තියෙනවා. මෙතන පිස්සු හැදුනා. ඉතින් මායි නංගි තෝරලා මහරජ මඩවලසගේ ලොවින පොත තමයි ගත්තේ. මෙතන මේ 1650 පොත් 1320ට වගේ ගන්න පුළුවන්. ඔයාලා ගිහිල්ලා බලන්න. ඉතින් අද මහරජ මඩවලසගේ උපන්දිනේ. ඉතින් හැපි බර්ත්ඩේ සර්. සර් මේක බලන එකක් නෑ. ඉතින් ඔන්න මම පොත ගත්තා. මේ ළමයි අස්සම් කරනවා ළමයි. ඉතින් මේ වගේ තැන්වලක් තියෙනවා. ඉතින් මම මේ දාලා තියෙන්නේ ඔයාලට ප්‍රයිස් ලිස්ට් එක පේන්න. CR බුක් වල අඩු කරලා තියෙනවා. ඉතින් බලන්න ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනනොත් මේ K හෝල් K එකේ K 29 13 28 ඒක K හෝල් එක තමයි. අපි K හෝල් එකේ තමයි අර මහරජ මඩවල සර් හිටියේ. ඉතින් දැන් අපි යන්නේ ඔයගොල්ලෝ හැමෝම ආස ප්‍රොමැට් වර්ල්ඩ් එකට. ඉතින් පොඩි හැමෝම ආසයිලා ප්‍රොමැට් පොත් වලට. ඉතින් අපිත් එහෙමයි. අපි කියන්නේ මට වඩා අපේ නංගි ලියන්න ආසම් ප්‍රොමැට් පොත් වල. ඉතින් මෙතන ප්‍රොමැට් පොත් වලට ලොකු ඩිස්කවුන්ට් එකක් තිබ්බ ළමයි. ලොකුමත් නෑ උනාට සාමාන්‍යයෙන් 280 පොත 180ට වගේ ගන්න පුළුවන්. රුපියල් 100ක විතර ඩිස්කවුන්ට් එකක් තිබ්බ. ඉතින් වටිනවා. ඉතින් අපි මෙහෙන් ගත්තොත් ඉතින් අපිට ගන්න බෑනේ. ඉතින් සෑහෙන සිනගක් ඉන්නේ ළමයි. ප්‍රොමැට් එකේ තරම් සරක මම හිතන්නේ කොහෙවත් ඇති කියලා. බිල් කරගන්න ගියා අපිට පොත් තෝරනවට වඩා වෙලා ළමයි. ඉතින් බලන්නකෝ මේ මම දාලා තියෙන වලට මේ B5 පොත් ගන්න ළමයින්ට. මෙතන මේ ප්‍රොමැට් විතරක් නෙවෙයි ළමයි. ඇතුලේ රත්න තිබ්බ. මං හිතන්නේ ප්‍රොමැට් ලගෙන් වෙන්නේ නැති රත්න. මං දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ අපේ නංගි පොත් තෝරනවා. ගන්න මං හිතන්නේ ප්‍රොමැට් පොත් වලට වඩා රත්න පොත් වල ප්‍රයිස් එක අඩුයි. ඉතින් කොහොමත් එහෙම වෙන්න බෑ. මෙතන ළමයි මේ තියෙන්නේ සිංහල. මෙතන සිංහල පොත් වලට 140යි, ඉංග්‍රීසි පොත් වලට 150ක ඩිස්කවුන්ට් තිබ්බා. මෙතන මේ අර ළමයි දනෝ කියලා ප්‍රසන්ටේෂන් කරන කෙනෙක්. එතකොට අර ආටිස්ට් කෙනෙක් ඉන්නේ. එයාගේ පොතක් එලි දක්වනවා. ඉතින් එතෙන්ද මේ සුරාජ් මාපා, දිනක්ෂි, සංගීතා වගේ ඇක්ටර්ස්ලා ගොඩාක් ඇවිල්ලා තිබ්බා. ඉතින් දෙන චුට්ටක් කියලා ඉඳලා අපි ගෙදරින් ආවා. මේ අපි කෑවා වෙන කරා ළමයි. කෑවා අපි අපේ අම්මා කෑම හදලා තිබ්බා. ඉතින් අපි ගෙනහිල්ලා කෑවා. නැත්තම් මේ උදේ ගියව පාර අපි දැන් මෙතනින් මේ එළියට එද්දි හවස 3 විතර වෙලා උදේ 9ට විතර තමයි ගෙදරින් ගියේ. ඉතින් දැන් මේ පයින් ඇවිදගෙන යනවා. අපිට දැන් යන්න ඕන කොටුවට. පොත් ගැන කියනවා නම් ළමයි පොත් සෑහෙන්න අඩුවට තිබ්බා. අපි පෑන්සල් ඒවා ගත්තා. ගොඩාක් තැන්වල 120ක ඩිස්කවුන්ට්